Hi, I'm Tasha. ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පියවරෙන් පියවර වෙනස් කරන්න ඔයාගේ සිතේ තියෙන විශාලතම බලාපොරොත්තුව අතිශය වේගෙන් සඵල කරගන්න ඔයාට එකම එක දවසක් ලැබුණොත් අගෝස්තු මාසේ 8 වෙනිදා කියන්නේ සාමාන්‍ය දවසක් නෙමෙයි. මේ විශ්වයේ බලවත්ම ශක්තියින් එකතු වෙන පුරාණ ඊජිප්තු වැසියන් බව මහත් භක්තියෙන් සැමරු 8/8 ලයන්ස් ගේට් පෝර්ටල් දිනයයි. මේ දවසේදී විශ්වයේ දොරටු ඇරෙනවා. ඔයා නිකන්ම ඉල්ලන දෙයක් පවා ඉතාම ඉක්මනින් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න මේ ශක්තියට පුළුවන්. හැබැයි ඒකට ඔයා කළ යුතු විශේෂ පිළියම් සහ චාරිත්‍ර කීපයකුත් තියෙනවා. ඒ මොනවාද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකක්ද මේ ලයන්ස් ගේට් පෝර්ටල් කියන්නේ? සෑම වසරකම ජූලි 28 සිට අගෝස්තු 12 දක්වා මේ ශක්ති ద్వාරය විවෘත වුණා. මෙහි ප්‍රබලම සහ බලවත්ම අවස්ථාව උදාවන්නේ අගෝස්තු මාසයේ 8 වෙනිදා. අංක 8 කියන්නේ අනන්තය, ඉන්ෆිනිටි. ධනය සහ බලය සංකේතවත් කරන අංකය. අගෝස්තු 8 කියන්නේ 8/8 කියන ද්විත්ව අංක ශක්තිය ක්‍රියාත්මක වෙන දවස. ඒ නිසා මේ දවසේදී ඔයා යවන තරංග විශ්වයට කෙලින්ම ගමන් කරනවා. දැන් අපි බලමු අගෝස්තු 8 වෙනිදා කළ යුතු ප්‍රබල පිළියම් manifestation rituals මොනවාද කියලා. හැබැයි ඔයාට හිතිලා තියෙනවද කොච්චර කැප වුණත්, කොච්චර manifest කළත්, කොච්චර ප්‍රාර්ථනාවන් කරත් ඇතැම් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පරක්කු වෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි ඔයා උපතින්ම රැගෙන සංසාරික කර්ම බන්ධන, karmic tail සහ ඔයාගේ ඉරණම් ප්‍රස්ථාරය. ඒ කියන්නේ destiny matrix chart එකේ තියෙන energy blocks. ඔයාට පැහැදිලි නේද? මොකද්ද මේ ඉරණම් ප්‍රස්ථාරය destiny matrix chart එක කියන්නේ? මේ ඔයාගේ උපන්දිනය සහ වෙලාව පදනම් කරගෙන සෑදෙන ඔයාගේ මුළු ජීවිතය ගැනම විශ්වයේ ලියවිලා තියෙන ජීවිත සැලස්මයි. ඉතින් මේ chart එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා දන්නවද? ඔයාගේ කර්ම ණය, karmic debt, පූර්ව ආත්මයන්ගෙන් ඔයා අරගෙන ආපු මේ ආත්මයේදී ඔයාගේ දියුණුව හිර කරන්න බාධක මොනවාද? ඔයාගේ සැබෑ දක්ෂතාවය සහ ධන මාර්ග ගැන. ඒ කියන්නේ ඔයාට ඉක්මනින්ම මුදල් ලැබෙන්නේ කුමන ක්ෂේත්‍රයෙන්ද? ආත්මීය සහකරු, soulmate ගැන. ඒ කියන්නේ ඔයාගේ ආදර ජීවිතය සාර්ථක කරගන්න කල යුත්තේ කුමක්ද? මෙවැනි දේ මේ chart එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්. මේ chart එක අගෝස්තු මාසයේ පරීක්ෂා කර ගැනීම විශේෂ වෙන්නේ ඇයි? අගෝස්තු මාසය කියන්නේ විශ්වයේ ශක්තිය උපරිම මට්ටමකට තියෙන මාසයක්. ඔයාගේ destiny matrix chart එක හරහා ඔයාගේ ජීවිතයේ තියෙන කර්ම blocks මොනවාද කියලා නිවැරදිව හඳුනාගෙන ඒ වෙනුවෙන් කරන්න ඕන අධ්‍යාත්මික පිළියම් karmic remedies මේ මාසයේදී ආරම්භ කළොත් ඔයාගේ ජීවිතේ අවුරුදු ගණනාවක් තිස්සේ වෙනස් කරගන්න බැරි වුණු අවාසනාවන්ත ඉරණම පවා සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා විශ්වෙන් යමක් ඉල්ලන්න කලින් ඔයාගේ chart එකෙන් ඔයාගේ හරි මාර්ගය දැනගත්තොත් ඔයාට ඉල්ලන ඕනෑම දෙයක් අතිශය වැඩි වේගයකින් ඔයාට ලැබෙනවා. දැන් අපි බලමු මේ බලවත් දිනේදී ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව වේගෙන් ඉෂ්ට කරගන්න ඔයා කළ යුතු පිළියම් මොනවාද කියලා. ඉටිපන්දමක් හෝ පහනක් දල්වාගෙන ඔයා එහි ඉදිරියෙන් සිටිමින් ඔයා ලබා ගන්න කැමතිම දේ දැනටමත් ලැබී අවසන් ආකාරයට බලාපොරොත්තු කියන්න. උදාහරණයක් විදියට මට ලස්සන නිවසක් ලැබුණාට විශ්වයට ස්තුතියි. ඒ වැනි ආකාරයට 8 පාරක් කියන්න. මේ උදෑසන 8:08ට හෝ රාත්‍රී 8:08ට කිරීම වඩාත් සුදුසුයි. නැත්තම් දවසේ කැමති ඕනෑම වෙලාවක ඔයාට කරන්නත් පුළුවන්. ඔයාට ඉටිපන්දමක් හෝ පහනක් සොයාගන්න අපහසු නම් වීදුරුවකට පිරිසිදු වතුර ගන්න. වීදුරුව දෑතින් අල්ලාගෙන ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වී ඇති ආකාරයේ මිනිත්තු 8ක් මනසින් මවා ගන්න.
ඒ කියන්නේ විෂුවලයිස් කරන්න. ඉන්පසු සතුටින් ඒ වතුර එක බොන්න. වතුරට ශක්තිය ග්‍රහණය කර ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඔයාට මේ ආකාරයට කැමතිනම් ප්‍රාර්ථනා 8ක් කරන්න පුළුවන්. නමුත් ඒ සෑම ප්‍රාර්ථනාවක්ම 8 වරක් සතුටින් කියන්න ඕන. ඔයා විදේශ රටක සිටින කෙනෙක් නම් ඔයා ඉන්න රටේ වේලාව ගන්න. මෙම ප්‍රාර්ථනාව කරන අවස්ථාවල 11:11 විශ්ව සූත්‍රය බයිනරල් භාවනාව හෝ බ්‍රහස්පති බයිනරල් භාවනාව වාදනය කරන්න. එම භාවනාවල ලින්ක්ස් මෙම වීඩියෝවේ කමෙන්ට්ස් දාන තැන උඩින්ම දාලා තියන්න. ඔයා මේකත් මතක තියාගන්න. අගෝස්තු 8 වෙනිදා විතරක් නෙමෙයි. මේ 2026 අගෝස්තු මාසය කියන්නේ මුළු අවුරුද්දටම ලැබෙන අතිශය බලවත් ආධ්‍යාත්මික මාසයක්. ඔයා අගෝස්තු 8 වෙනිදා 8:8 ලයන්ස් ගේට් පෝර්ටල් එක හරහා ආරම්භ කරන මේ ශක්තිය තවත් වැඩි කරගන්න මේ අගෝස්තු මාසයේම යෙදෙන තවත් ප්‍රබල පෝර්ටල් දින 4ක් තියෙනවා. ඒ දවස ගැන දැනගත්තොත් ඔයාට මුළු මාසය පුරාම ඒ විශ්වීය ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ විශේෂ දින 4 තමයි අගෝස්තු 12 ලයන්ස් ගේට් ක්ලෝසින් පෝර්ටල්. ලයන්ස් ගේට් ශක්ති දොරටුව වැසෙන අවසාන දිනය. අගෝස්තු 8 වෙනිදා සිට ඔයා විශ්වයෙන් ඉල්ලූ දේවල් ස්ථිර කර ගැනීමටත් විශ්වයට ස්තුතිය පළ කිරීමටත් මෙය ප්‍රබලම දිනයක්. අගෝස්තු 17 කියන්නේ ඉතාම වාසනාවන්ත අංකයක්. 1යි 7යි එකතු කරලා අංක 8. ඒ කියන්නේ ඔයාගේ උඩුසිත සහ යටිසිතට එකට සම්බන්ධ වෙන හදිසි ධනලාභ සහ බුද්ධිය අවදි වෙන දිනයක්. ඉතින් ධනය ගැන ප්‍රාර්ථනාවන් කරන්න. 3 වන දිනය අගෝස්තු 26 ධනය සහ සමතුලිතතාවය wealth and balance. ඒ කියන්නේ භෞතික සම්පත් සහ ධනය ආකර්ෂණය කර ගැනීමට අතිශය ප්‍රබල දිනයක්. 26 කියන්නේ භෞතික සම්පත් සහ ධනය ආකර්ෂණය කර ගැනීමට අතිශය ප්‍රබල දිනයක්. ඔයාගේ මුදල් අර්බුද විසඳා ගැනීම සහ ධන යෝග සක්‍රිය කර ගැනීමට මේ දවසේදී පිළියම් කරන්න. අගෝස්තු 28 මාසයේ අවසානයට යෙදෙන 28.8 දිනය කියන්නේ අගෝස්තු මාසයේ ශක්තියින් උපරිමයෙන්ම අවසන් කරන දිනයයි. ඔයා මාසය පුරා කළ මැනිෆෙස්ටේෂන් වල ප්‍රතිඵල භෞතික ලෝකයේ යථාර්ථයක් වීමට පටන් ගන්නේ මේ දිනෙන් පසුවයි. මෙම දින 4ේදී බ්‍රහ්ම මුහූර්ත වේලාවේදී හෝ කැමති ඕනම වෙලාවක ප්‍රාර්ථනාවන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අගෝස්තු 8 වෙනිදා විතරක් නෙමෙයි. මේ කියපු දවස් 4 ඔයාගේ කැලෙන්ඩර්ස් වල හයිලයිට් කරගෙන තියාගන්න. අගෝස්තු මාසය කියන්නේ ඔයාගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. ඔයාගේ ඉරණම් ප්‍රස්ථාරය, ඒ කියන්නේ ඩෙස්ටිනි මැට්‍රික්ස් චාර්ට් එක පරීක්ෂා කරගෙන මේ ප්‍රබල පෝර්ටල් දිනවල විශ්වයේ ශක්තියෙන් ඉදිරියටම යන්න අදම තීරණය කරන්න. ඔයාගේ ඉරණම් ප්‍රස්ථාරය පුද්ගලිකව පරීක්ෂා කර ගැනීමට කැමති නම් මෙම වීඩියෝවේ පළවන කමෙන්ට් එකේ ඇති WhatsApp අංකයට මැසේජ් කරන්න. ඒ වගේම ඔයා මෙන්න මේ දේ නම් අගෝස්තු 8 වෙනිදා කොහෙත්ම කරන්න එපා. මේ දින විශ්වයේ ශක්තිය ඉතාම වැඩි නිසා ඔයා හිතන ඍණාත්මක දේවල් පවා ඉක්මනින්ම සැබෑ වෙන්න පුළුවන්. කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න කේන්ති ගන්න එපා. වාද විවාද වලට පැටලෙන්න එපා. මට මේ දේ ලැබෙන්නේ නෑ කියන බිය හිතෙන් අයින් කරන්න. මුළු දවස පුරාම මට මේ දේ ලැබී ඉවරයි කියන ස්තුතිවන්ත වීමෙන් ඉන්න. අගෝස්තු 8 වෙනිදා කියන්නේ ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. ඔයත් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු විශ්වයට මුදා හරින්න සූදානම් නම් දැන් පල්ලෙහා, ඒ කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ සියලු බලාපොරොත්තු විශ්වය විසින් ඉෂ්ට කරාට ස්තුතියි කියලා ලියලා ඔයාගේ ශක්තිය විශ්වයට යවන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. යහළුවන් අතර ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.